ඔගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ හවුස් ප්ලෑන් එකත් එක්ක. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ අපෙන් ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි හැමදාම කතා කරන්නේ තට්ටු දෙකේ ගෙවල් ගැන. ඊට පස්සේ සාමාන්‍ය ලක්ෂ 100 පන්නපු ගෙවල් ගැන. ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ ලක්ෂ 70කින් 80කින් ගයක් හදන්න පුළුවන් තනි තට්ටුවේ ගයක් ගැන. මේකේ කාමර 3ක් තියෙනවා, බාත්රූම් 2ක් තියෙනවා, ලිවින් කිචන් ඩයිනින් තමයි තියෙන්නේ. කාපෝච්චයකුත් තියෙනවා. හරි, අපි යමු මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට. ඔයගලන්ට මේ පේන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක කියන්නේ මේක තනි තට්ටුවේ ගයක් නේ. එතකොට තියෙන්නේ මෙන්න මේ තට්ටුව විතරයි. එතකොට අපි ප්‍රධාන දොරෙන් ඇතුල් වුණ ගමන් ඕගලන්ට පේනවා ලිවින් එක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන බෙඩ්රූම් එක ඇත්තටම කිව්වොත් ඒක බෙඩ්රූම් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්, ඔෆිස් රූම් එකක් විදිහට යූස් කරන්නත් පුළුවන්. අපේ ක්ලයන්ට් මේක ඔෆිස් රූම් එකක් විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඒ හින්දා තමයි යා ස්ලයිඩින් ඩෝර් එකක් ඉස්සරහින් දාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ගෙදරට ඇතුලෙන් නෙමෙයි ගෙදරට එළිය. ඊට පස්සේ ඔයගලන්ට පේනවා ගෙදර ඇතුලේ කාමර දෙකක් තියෙනවා. ඒ කාමර දෙකේට මේක කොමන් බාත්රූම් එකක් විදිහට මේ ඔෆිස් රූම් එකටයි මෙන්න මේ බෙඩ්රූම් එකටයි කොමන් බාත්රූම් එක විදිහට අපි යූස් කරන්නේ මෙන්න මේ රූම් එක බාත්රූම් එක. ඊට පස්සේ පිටිපස්සේ තියෙන මෙන්න මේ බෙඩ්රූම් එකට මේක ඇටච් බාත්රූම් එක වෙනවා. ඒ වගේම තමයි අපි මෙතනදී කන්සිඩර් කරා මේකෙදි වීල් චෙයාර් එකක් ගන්න පුළුවන් වෙන විදිහට බාත්රූම් එක අපි ප්ලෑන් කරේ. මොකද ක්ලයන්ට්ගේ ආච්චි තමයි මේ රූම් එක, ඒ කියන්නේ එයාට දෙන්න තමයි එයා ප්ලෑන් කරේ. මේ ගෙදර හදන්නෙත් එයා ආච්චි අම්මා වෙනුවෙන්. ඉතින් එයාගේ රූම් එකටම ඇටච් බාත්රූම් එකක් අපි ප්ලෑන් කරා. එතකොට වීල් චෙයාර් එකෙන් ආවට පස්සේ කොමඩ් එක, ෂවර් ඒරියා එක වෙනම තියෙන විදිහට තමයි අපි ප්ලෑන් කරේ. එතනදී බෙඩ්රූම් එකත් එක්කම අපි කිචන් එක ප්ලෑන් කරලා තියෙන්නේ ඒගොල්ලන්ට ලේසි වෙන විදිහට. එතකොට එයාගේ ප්ලෑන් එකේ තිබුණ බජට් එක, කියන්නේ කන්ස්ට්‍රක්ෂන් බජට් එකට ගැලපෙන්න තමයි අපි ප්ලෑන් එක මේ විදිහට යූස් මේ කියන්නේ ඇන්දේ. එහෙම නැත්නම් ඔයගලන්ට හිතෙන්න පුළුවන් අයි මීට වඩා ලොකුවට අපිට කුස්සිය ගන්න බැයිද, සාලේ ගන්න බැයිද, තව ටිකක් ලොකුවට අපිට බාත්රූම් ගන්න බැයිද කියලා. ඕන තරම් ලොකුවට අපිට ගයක් ප්ලෑන් කරගන්න පුළුවන්. හැබැයි හදන්න ගියාම ඕගොල්ලන්ට බිත්ති ටික බැඳලා වහලේ ගහලා හදන එක නවත්තන්න වෙනවා. කපරාදුව ගහගෙන හදන එක නවත්තන්න වෙනවා. අන්න ඒකයි අපි හැමතිස්සෙම කියන්නේ ඕගොල්ලෝ ගයක් හදන්න ප්ලෑන් කරනවා නම් ඒ අදහස ඔලුවට ආපු පළවෙනි දවසේ ඉඳන් ඕගොල්ලෝ කරන්න ඕනේ ප්ලෑන් එකක් ඇඳ ගන්න එක. ඒ ප්ලෑන් එක අඳිනකොට උනත් අනිවාර්යෙන් ප්ලෑන් එක අඳින කෙනාට කියන්න මගේ අතේ තියෙන ලක්ෂ 100යි. මගේ අතේ තියෙන ලක්ෂ 50යි. මට මේකට ගැලපෙන ප්ලෑන් එකක් තමයි ඇඳලා ඕනේ කියන එක. මොකද එහෙම නැත්තම් දැන් අපිට කිව්වොත් එහෙම හරි ඕගලන්ට නිදහස තියෙනවා. මේ ප්ලෑන් එක ඕගොල්ලෝ කැමති විදියට මෙන්න මේ දේවල් ටික දාලා අඳින්න. ඒතර අපි වුණත් නිදහසේ අපේ ප්ලෑන් එක හදනවා. හැබැයි අපිට කවුරු හරි කියනවා නම් නෑ මේ බජට් එක මට තියෙන ලක්ෂ 70යි. මට තියෙන ලක්ෂ 80යි. මට ඒකෙන් ලස්සනට සම්පූර්ණයෙන් ගේ හදාගෙන ගිහිල්ලා පදිංචි වෙන්න ඕනේ. ඒකට ගැලපෙන ප්ලෑන් එකක් ඇඳලා දෙන්න කියලා අපි හැමතිස්සෙම අපි කලින් කන්ස්ට්‍රක්ෂන් කරා. අපි දැන් ලිමිටඩ් කන්ස්ට්‍රක්ෂන් ප්‍රමාණයක් තමයි කරන්නේ. ඒකත් අවුරුද්දට බොහෝ දුරට එකක් හෝ දෙකක් තමයි ගන්න අපි. ඉතින් ඒකත් එක්ක අපි කන්ස්ට්‍රක්ෂන් කරන්න වර්ග අඩියකට යන ගාන හොඳට දන්නවා. අන්න ඒ හින්දා තමයි අපි ප්ලෑන් එකක් අඳිනකොට කිසිම කෙනෙකුට බොරුවක් කියන්නේ නැතුව ආ නෑ මේක ලක්ෂ 100න් අදන්න පුළුවන් කියලා ප්ලෑන් එකේ සල්ලි ගන්න ඕනේ හින්දා ලක්ෂ 200ක විතර ගයක් අපි ඇඳලා දෙන්නේ නැත්තේ. අපි ඕගලන්ගෙන් රුපියලක් හරි ගන්නවා නම් ඒකට අපි ඕගලන්ට කියලා තියෙන විදිහට අපි ප්ලෑන් එක ඇඳලා දෙනවා. හරි, අපි ඊළඟට යමු ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මම කතා කරා. ඊට පස්සේ කිචන් එක තියෙනවා. ක්ලයන්ට් ඇත්තටම කිව්වොත් මෙතන වෙනම කරි කිචන් එකකුත් හදා ගන්නවා. මෙතන 8යි 10ට කුස්සිය තියෙනවා. එයාට වෙනම මෙතනින් එළියේ කරි කිචන් එකකුත් එයා හදා ගන්නවා කියලා කිව්වා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට සිම්පල් විදිහට කාමර 3යි, බාත්රූම් 2යි, ලිවින් කිචන් ඩයිනින් තමයි මේ ගෙදර තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති මෙන්න මේ සයිට් ප්ලෑන් එක ගත්තොත් එහෙම මේකේ පර්චේස් 9.75ක් තමයි සයිට් ප්ලෑන් එකේ තියෙන්නේ. පර්චස් 9.75. එතකොට මේකේ අනිත් විශේෂම දේ තමයි මේ තියෙන්නේ ගෙදරට එන්න වෙන ප්‍රධාන පාර. මේ පැත්තෙනුත් පාරක් තියෙනවා, මේ පැත්තෙනුත් පාරක් තියෙනවා. එතකොට මෙන්න මේ පාරෙන් තමයි ගේ පැත්තට එන්නේ. ඒ කියන්නේ ප්‍රධාන පාර මෙන්න මේ පාර තමයි යූස් කරන්නේ. එතකොට අපිට මෙතනදී කල්පනා කරන්න තිබුණ තව දෙයක් තමයි මේ ගෙදර පෙනුම ඉස්සරහට විතරක් අරගෙන හරියන්නේ නැහැ. දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම අපෙන් සයිට් විසිට් එකක් එන්න ඕනෙමද කියලා. අපි කියන්නේ ඔව්. සයිට් විසිට් එකක් එන්න ඕනෙමයි කියලා ඇහුවොත් එහෙම ඒගොල්ලෝ කියනවා හරි මම ප්ලෑන් එක දෙන්නම්. ඉතින් ඔයගලන්ට ප්ලෑන් එකෙන් බලන් හදන්න බැයිද? අඳින්න බැයිද? අපිට මෙන්න මේ සයිට් ප්ලෑන් එක එවුවට පස්සේ මේකට ගැලපෙන ප්ලෑන් එකක් දාලා දෙන එක ලොකු දෙයක් නෙමෙයි. මොකද මේකේ දිශාව තියෙනවා, පර්චේස් ප්‍රමාණය තියෙනවා, මායිම් ටික තියෙනවා. ඉතින් මේකට අපිට ප්ලෑන් එකක් ඇඳලා දෙන එක ඇත්තටම කිව්වොත් ලේසි. හැබැයි දැන් ඇත්තටම මේ ප්ලෑන් එක බැලුවම ඔයගලන්ට අදහසක් නෑ නේද? මේ වටේ තියෙන ගෙවල් මොනවාද? ගෙවල් හදලාද? මේ පාරවල් කොහොමද තියෙන්නේ? උසද පහතද? එහෙම දන්නේ. එතකොට අපි මේ ගයක් ප්ලෑන් කරද්දී අපි ගිහිල්ලා ඉඩමකට ඉඩමක් බලන එකේ ප්‍රධාන වාසි ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ ඉඩමේ වටේ තියෙන්නේ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ 1 2 3 කියලා ගත්තොත් පාරට අමතරව මේ පැති තුනේ. එතකොට එක කියන පැත්තේ මේ ක්ලයන්ට්ගේ ගයක් ඔල්රෙඩි හදලා තිබුණා. එතකොට අපි ඇත්තටම කිව්වොත් මේ පැත්තේ ඉඩ තියාගෙන වැඩක් නැහැ. මෙයා බ්ලයින්ඩ් කරලා හැදුවේ. ඒ හින්දා අපිත් පුළුවන් තරම් අයිනට අරගෙන ඒගේ හදන එක තමයි ලොකුම වාසිය අපිට වෙන්නේ. මොකද මේකේ පාරවල් 3ක් තියෙනවානේ වටෙන්. එතකොට අපිට ඒ ඉඩකට කොහොමද තියෙනවා. අනිත් එක තමයි මේ ඉඩම පාරට වඩා උසයි. එතකොට මේ පාරට වඩා ඉඩම උසයි කියන එක අපි දැනගන්නේ අපි සයිට් එකට ගියපු නිසා. එතකොට අපි ක්ලයන්ට් කිව්වා අපි මේ පැත්තේ ලොකුවට තාප්පයක් ගහන්න නැතුව එමු. ගහන තාප්පේ අපි උස අඩු කරලා එළිය පේන විදියට ගහමු. එතකොට ඔයාලට හිර වෙලා වගේ ෆීලිං එකක් එන්නේ නැහැ මේ ඉඩම ඇතුලේ.
ඒක අපිට තීරණය කරන්න පුළුවන් උනේත් මේ පාර සහ මේ පැත්තේ තුන්වෙනි පැත්තේ හදලා තිබුණ ගෙදර හදලා තිබුණේ මෙන්න මේ කොනට වෙන්නේ. එතකොට අපිට ලොකු ඉඩමක් කියන්නේ ඉඩ කඩක් ඇහැට පේනවා. එක වාසියක් තමයි ඉඩම මේ ඉඩමට වඩා මේ පැත්ත පහත වීම සහ මෙන්න මේ මුළු ඉඩ කඩම අපිට හැට දකින්න පුළුවන් වීම. එතකොට මේ දෙක කියලා දාලා තියෙන පැත්තත් පහතයි, පාරස් තියෙනවා. ඒ හින්දා වටේම පාතයි. උස පැත්ත තමයි මේ එක කියන පැත්ත. ඒකේ ගයක් හදලා තිබුණේ. හරි. ඔන්න ඔය කරුණු ටික අපිට බලන්න පුළුවන් උනේ අපි ඉඩමට ගියපු නිසා. අනිත් එක තමයි දැන් අපි ක්ලයන්ට්ගේ මේ ඉඩමට ගියාට පස්සේ මේකේ පෙන්නලා තියෙනවානේ පර්චේස් 9.7ක් තියෙනවා කියලා ඔයගලන්ට පේනවා ඇති. මේ තියෙන සයිට් ප්ලෑන් එකේ පෙන්නලා තියෙනවා. හැබැයි අපි ඉඩමට ගියාම මෙතන පර්චේස් 9.7ක් තිබ්බේ නැහැ. 7.5ක් තිබ්බේ නැහැ. ඒකට හේතුව මෙයා මේ ගල් බැම්ම ගහනකොට මෙතන අඩියක් හෝ අඟල් 6ක් අඩුවෙන් තමයි ගහලා තියෙන්නේ. කියන්නේ එයා ඒක ඉඩම පැත්තට අරගෙන තමයි ගහලා තියෙන්නේ. ඒක අපි දැනගත්තේ අපි සයිට් එකට ගිහිල්ලා දිග සහ පළල මැනලා අපි ඒවලෙම ගණන් හදලා බලනවා මෙතන කොච්චර පර්චේස් ගානක්ද තියෙන්නේ කියන එක. ඒක අපිට සහ ක්ලයන්ට් අහුවෙන්නේ අපි ගිහිල්ලා මේක මෙහෙම මනින නිසා. එතකොට අපි මේක හරි මනින්නේ නැතුව ප්ලෑන් එක ඇඳලා ගේ හදන්න පටන් ගත්තාම එන ප්‍රශ්නේ තමයි අපි දෙන්නේ ලනු ගහන්න මේ මායිම් වල ඉඳන් මේ මායිම් වල ඉඳන් තමයි දෙන්නේ. එතකොට අපි මේ මායිමේ ඉඳන් අඩි 3ක් තියලා ගේ හදන්න පටන් ගන්න කියලා තියෙනවා. මේ මායිමේ ඉඳන් අඩි 10ක් තියලා පටන් ගන්න කියලා තියෙනවා. හැබැයි අපි මේ මායිමේට පෙන්නලා තියෙනවා අඩි 5යි අඟල් 11ක් ඉතුරු වෙන්න ඕනි කියලා. හැබැයි මේ විදිහට ලනු ගැහුවාම මෙතන ඉතුරු වෙන්නේ අඩි 3යි. ඔන්න ඔතනදී තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ. ගේ හදන්න පටන් අරගත්තට පස්සේ කිසිම වෙලාවක ප්‍රශ්න ඇති කරගෙන කඩලා බින්දලා හදන්නේ නැතුව එකපාර ප්ලෑන් කරලා අඳින එක හරියටම හදන්න. ගොඩක් වෙලාවට සයිට් විසිට් එකකට අපි ගන්නේ ගම්පහවට නම් රුපියල් 5000යි. ගම්පහෙන් පිට රුපියල් 7000යි. සාමාන්‍යයෙන් අපි ගම්පහ දිස්ත්‍රික්කයෙන් එළියට යනවා නම් රුපියල් 10000 ඉඳන් 20000 වෙනකන් තමයි සයිට් විසිට් ප්‍රයිසස් යන්නේ. හැබැයි ඔයාලා මේ ගෙවන රුපියල් 5000 හෝ 10000 හෝ 15000 20000 අතරට ඕගලන්ට දෙන සර්විස් එක ඊට වඩා ගොඩක් වැඩි. අනිත් එක තමයි අපි ඉඩමක් බලන්න යනකොට අපිට අත්‍යවශ්‍යයි ඕගලන්ගේ ඉඩම විතරක්ම නෙමෙයි වටේ තියෙන ඉතුරු ඉඩනුත් බලන එක. මොකද ඒ තුනකට වටේ තියෙන පැති තුනකට ගැලපෙන්න තමයි අපි හදන ගෙදර ප්ලෑන් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි සයිට් විසිට් එකක් කරනකොට තියෙන වාසි. මේ තියෙන්නේ ලක්ෂ 70වත් 80වත් අතර ගානකින් හදාගන්න පුළුවන් තනි තට්ටුවේ ගයක්. අපි මේ වගේ තවත් ටිප්ස් අරගෙන එන්නම්. ඉතින් අපිට කෝල් එකක් දෙන්න 0703 800යි 500 කියන නම්බර් එකට ඕගලන්ට ප්ලෑන් එකක් ඇඳ ගන්න ඕන නම් 3D එකක් ඇඳ ගන්න ඕන නම් කවුන්සිල් ඩොකියුමන්ට් හදාගන්න ඕන නම් ඒ වගේම තමයි බැංක් එකකට දෙන්න ඕනේ BOQ එකක් හරි ඕගලන්ට ඇත්තටම මේකේ හදන්න කොච්චර බඩු ප්‍රමාණයක් යනවද කියන ඇක්චුවල් BOQ එකක් හරි හදාගන්න ඕන නම් අපේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 0703 800යි 500 අපි තවත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකන් අද දවසට අපි සමු ගන්නවා. බොහොමත්ම ස්තුතියි.